ෆ්ලැක්ස් සීඩ්ස් එහෙමත් නැත්නම් හන ඇට ජෙල් කෑවහම ඇත්තටම කොණ්ඩේ ඉක්මනින් වැවෙනවද? සෝෂල් මීඩියාවල කියන විදිහට මේක මිරකල් ට්‍රීට්මන්ට් එකක්ද? පිළිතුර තමයි නැහැ. හන ඇට ජෙල් ඍජුව හිසට ගෑවාම අලුත් කොණ්ඩේ වැවෙනවා කියලා තහවුරු කරන ප්‍රබල සයන්ටිෆික් එවිඩන්ස් එකක් තවම නැහැ. එහෙමනම් ෆ්ලැක්ස් සීඩ්ස් ජෙල් එක හිසේ ආලේපය ප්‍රතිඵල රහිතද? නැහැ, කොහොමදවත් නැහැ. ඒ මන්දයත් හන ඇටවල අඩංගු වෙනවා ඔමෙගා 3 ෆැටි ඇසිඩ්, විටමින් E, ඇන්ටිඔක්සිඩන්ට් සහ තවත් පෝෂක පදාර්ථයන් රැසක්. ඉතින් මෙමගින් අපේ සමය සෞඛ්‍යයට වගේම හිස කෙස්වල සෞඛ්‍යයටත් විශාල ප්‍රතිඵල අත්කර දෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. හන ඇට ජෙල් වලට හැකියාව ලැබෙනවා අපගේ ස්කැල්ප් එක මොයිස්චරයිස් කරලා වියලීම අඩු කරන්න. ඉතින් ඩ්‍රයි ස්කැල්ප් එක සහ හෙයා බ්‍රේකේජ් අඩු වුණොත් කලින් කඩා වැටුණු කොණ්ඩේ අඩු වෙන නිසා ඔයාගේ කොණ්ඩේ දිග වැඩි වෙනවා වගේ පේන්නත් පුළුවන්. ඒ වගේම තමයි ෆ්ලැක්ස් සීඩ්ස් වල අන්තර්ගත වෙන විටමින් E සහ ඇන්ටිඔක්සිඩන්ට් ස්කැල්ප් හෙල්ත් එකට සහාය වෙනවා. හෙල්දි ස්කැල්ප් එකක් තිබ්බොත් හෙයා ග්‍රෝත් සර්කල් එකට හොඳ පරිසරයක් ලැබෙනවා. ඉතින් විද්‍යාත්මකව බලද්දී හන ඇට ජෙල් එහෙමත් නැත්නම් ෆ්ලැක්ස් සීඩ්ස් ජෙල් කියන්නේ කොණ්ඩේ ඉක්මනින් වැවෙන මැජික් රෙමඩි එකක් නන් නෙවෙයි. හැබැයි ස්කැල්ප් එක හෙල්දි කරලා බ්‍රේකේජ් එක අඩු කරලා කොණ්ඩේ සොෆ්ට් සහ හෙල්දි තියාගන්න විශාල වශයෙන් උදව් වෙනවා. ඉතින් ඔයාලත් කොණ්ඩේ ලස්සනට තියාගන්න, කොණ්ඩේ නිරෝගීව තියාගන්න ෆ්ලැක්ස් සීඩ්ස් ජෙල් එක දැනටම පාවිච්චි කරනවද? එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ බලන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා මේ වගේ වීඩියෝස් නරඹන්න කැමති නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් thank you so much. මං ගිහින් එන්නම්. සුබ දවසක්.